සුබ දවසක්. ඔන්න ඉතින් අද මම අරන් ආවේ පරිප්පු තෙම්පරාදුවක් හදන හැටි. ඉතින් මේක ගොඩක් අය දන්නවා. ඉතින් මේ විදියට පරිප්පු මිරිස්සට උයන්න. ඉතින් අපි බලමු මේ වගේ පරිප්පු තෙම්පරාදුවක් කිරි නැතුව, පොල් කිරි චුට්ටක්වත් දාන්න නැතුව මිරිස්සට කොහොමද අපි මේක වතුරෙන් උයාගන්නේ කියලා. ඉතින් මේක හරිම ලේසි. මම හදන ගමන් දාන ද්‍රව්‍ය ඔක්කොම කියන්නම්. අපි බලමු මේකට මොනවද ඕන කරන්න කියලා. ඉතින් මුලින්ම අපි වළඳක් ලිපේ තියාගෙන ඒකට පොල් තෙල් මේස හැඳි දෙකක් විතර මේ විදියට දාන්න ඕනේ. ඊට පස්සේ පොල් තෙල් ටික රත් වෙනකොට අබෑට තේ හැන්දක් විතර දාන්න. ඉතින් මේ අබෑට ටික හොඳට පුපුරන්න දෙන්න. ඉතින් මේ පරිප්පු එකක් රසට හදනකොට මේ වගේ කුරුඳු පොතු චූටි කෑල්ලක් දාන්න. ඒ වගේම සුදු ලුණු ටිකක් වැඩියෙන් දාන්න. මම මෙතන සුදු ලුණු බික් 5ක් 6ක් විතර අරන් තියෙනවා. මේ ටික හොඳට තෙලේ බැදෙන්න දෙන්න. ඉතින් මම අද මේ පරිප්පුවට දාන්නේ කොච්චි දැම්මම නයි මිරිස් හරිම රසයි. ඔයාලටත් නයි මිරිස් තියෙනවා නම් මේ පරිප්පු තෙම්පරාදුවට දාගන්න පුළුවන්. ඊට පස්සේ මම උළු හාල් ටිකක් දානවා. කපාගත්ත ලුණු ගෙඩියකින් භාගයක් විතර මේ විදියට දාගෙන මේ ටික හොඳට තෙම්පරාදු වෙන්න දෙන්න ඕනේ. ඊට පස්සේ මම මේ විදියට මිරිස් කරල් දෙකක් තුනක් විතර කෑලි කපලා දානවා. ඒ වගේම රම්පි කරපිංච ටිකක් දානවා. දාලා මේ ටික හොඳට අඩු ගින්දරේ තෙම්පරාදු කරගන්න. මම පරිප්පු ගත්තා රයිස් කුකර් එකට අර සාමාන්‍යයෙන් හම් වෙන්නේ හාල් මනින්න කප් එකක්. ඒ කප් එකෙන් එකක් තමයි සාමාන්‍යයෙන් ග්‍රෑම් 200ක් විතර ඒකට අල්ලයි. මම මේ ප්‍රමාණය දාන්නේ ඒ පරිප්පු ප්‍රමාණයට. ඊට පස්සේ ඉතින් මම නයි මිරිස් කරා දෙකක් විතර මේ විදියට කපලා දාගත්තා. ඒ වගේම සියඹල ඇට දෙකකුත් දාගත්තා. මේ පරිප්පු හදනකොට මේ විදියට සියඹල ඇටයක් දෙකක් දාගත්තාම හරිම රසයි. දැන් මේකට මම මේ කෑලි මිරිස් ටිකක් දාගත්තා. තේ හැන්දක් විතර අමුතුන පහත් තේ හැන්දක් විතර පුරවලා දාගත්තා. කහත් තේ හැඳි භාගයක් විතර මේකට දාගෙන මේ ටිකත් හොඳට තෙම්පරාදු කරගන්න. ඔයාලට 3-5 මිරිස් නම් ඔයාලගේ රස අනුව අවශ්‍ය ප්‍රමාණයට වෙනස් කරගන්න පුළුවන්. මම මේ දැන් මස් කරි පවුඩර් ඒකිනුත් මම තේ හැන්දක් විතර දානවා. ඊට පස්සේ මිරිස් කුඩුත් තේ හැන්දක් විතර දානවා. ඔයාලට ඊට වැඩි ඕන නම් එහෙම දාගන්නත් පුළුවන්. පාන් කන්න වගේ නම් ටිකක් තව දාගන්න. ඉතින් මේ විදිහට මේ ටික හොඳට තෙලේ බැදෙන්න දෙන්න ඕනේ මේ මිරිස් 3-5 ටිකත්. හොඳට සුවඳ එනකම් බැදුනහම තමයි මේ පරිප්පු කරි එක ගොඩක් රසට එන්නේ. ඊට පස්සේ මම ඉතින් හොදලා වතුර බේරගත්ත පරිප්පු ටික මේ විදිහට දාලා හොඳට කලවම් කරගන්න ඕනේ. ඊට පස්සේ මේ පරිප්පු ටික තැම්බෙන්න අවශ්‍ය ප්‍රමාණයට වතුර එකතු කරන්න. වතුර එකතු කරලා හොඳට කලවම් කරලා මේකට අවශ්‍ය ප්‍රමාණයට ලුණුත් දාගන්න. ඔයාලා ලුණු දාලම තම්බන්න. මේ විදිහට ලුණු දාලා හොඳට කලවම් කරලා මේ විදිහට පියනකින් වහලා පරිප්පු ටික තැම්බෙන්න අරින්න. මේ දැන් විනාඩි 4කට 5කට විතර පස්සේ දැන් මේ පරිප්පු ටික හොඳට නටනවා. ඉතින් තව ටිකක් ඇටගතිය වගේ පරිප්පු වල තියෙන හින්දා මම තව චුට්ටක් වහලා තියනවා මේක. දැන් මට අවශ්‍ය ප්‍රමාණයට මේ හොදි මෙන්න මේ විදිහට තමයි මම හින්දගත්තේ. ඔයාලට අවශ්‍ය ප්‍රමාණයට හොදි තියාගෙන ලිප ඔෆ් කරගන්න පුළුවන්. ඉතින් ඔයාලට මේ වගේ පරිප්පු කරි එක හදාගත්තාම පාන් බත් ඕනම දෙයක් කන්න පුළුවන්. මේක හරිම රසයි. ඒ වගේම හරිම සුවඳයි. ඉතින් එහෙනම් පරිප්පු කරි එකක් මේ විදිහට තෙලට ඔයාලට හදලා බලන්න පුළුවන්. ඉතින් එහෙනම් අද දවසට මම ගිහිල්ලා එන්නම්. ඉතින් තාම මගේ channel එක subscribe කරලා නැත්නම් subscribe කරන්න කියලාත් මම ආරාධනා කරනවා. හැමෝටම සුබ දවසක්.